ඒ කියන්නේ මේගොල්ලෝ කලින් ඉඳලා ගහලා එතනම ඔප්පු වෙනවා මේ ජාවාරම්. මේක තමයි ජාවාරම් කියන්නේ. මේක මේ වැරදීමකින් හරි එහෙමත් නැත්නම් වෙන ක්‍රමයකින් ඇති වෙන එකක් නෙමෙයි. මේක ජාවාරමක් ආකාරයට SLS ගන්න ගියාම විශාල මුදලක් වැය වෙනවා. පිරිවැයක් වැය වෙනවා. අනිත් මිනිස්සු ඒ පිරිවැය දරලා තමයි අරගෙන ඒක කරලා මාකට් එකට දාන්නේ. මෙයාලා ඒ පිරිවැය දරන්නේ නැතුව පුළුවන් තරම් මාකට් එකට නිෂ්පාදනය කරලා මාකට් එකට දානවා. දැනට මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඔය අති නවීන සුපිරි වෙළඳසැල් වල තියෙනවා මේවා. ඉදිරියේදී ඒ සියලුම වෙළඳසැල් හිමියන්ට සුපිරි වෙළඳසැල් ජාලයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. පන්නල ඇලබඩගම් ප්‍රදේශයේ ප්‍රමිති සහතික නොමැතිව පවත්වාගෙන ගිය ටින් මාළු කර්මාන්තශාලාවක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැටවුම් ලැබුවා. මෙහි තිබී රුපියල් ලක්ෂ 15ක පමණ වටිනා ටින් මාළු තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් වුණා. මේක වතුරට යන එකක් තියෙනවා. නෑ ඔය. ඉරන්න බලන්න යන්න. කලින් නේද SLS ගත්තට පස්සේනේ ඔය තරම් ලේබල් අවශ්‍ය වෙන්නේ. හරි ගහලා තියාගත්තට ගැටලුවක් නැහැ. ගහලා තියාගෙන මාකට් එකට යවන්න බෑනේ. යවන්නත් ඉන්න. ඒතකොට ඒ කියන්නේ විගණනයේනේ. විගණනයයිල පරීක්ෂා කරනකම් 7යි 10 මාකට් මේ ප්‍රොඩක්ෂන් කරන්න බෑනේ. 7යි 14 නේ එකකට. ඒ කියන්නේ මේගොල්ලෝ කලින් ඉඳලා ගහලා එතනම ඔප්පු වෙනවා මේ ජාවාරම්. මේක තමයි ජාවාරම් කියන්නේ. මේක මේ වැරදීමකින් හරි එහෙමත් නැත්නම් වෙන ක්‍රමයකින් ඇති වෙන එකක් නෙමෙයි. මේක ජාවාරමක් ආකාරයට SLS ගන්න ගියාම විශාල මුදලක් වැය වෙනවා. පිරිවැයක් වැය වෙනවා. අනිත් මිනිස්සු ඒ පිරිවැය දරලා තමයි අරගෙන ඒක කරලා මාකට් එකට දාන්නේ. මෙයාලා ඒ පිරිවැය දරන්නේ නැතුව පුළුවන් තරම් මාකට් එකට නිෂ්පාදනය කරලා මාකට් එකට දානවා. එතකොට ඒක හොයා ගන්නවා මේගොල්ලෝ. ඒ මුදල් හොයාගෙන ඉවරලා ඊට පස්සේ ඉල්ලුම් කරනවා. ඉල්ලුම් කරලා තමයි මේක ගන්නෙ. දැනට මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඔය අති නවීන සුපිරි වෙළඳසැල් වල තියෙනවා මේවා. ඉදිරියේදී ඒ සියලුම වෙළඳසැල් හිමියන්ට සුපිරි වෙළඳසැල් ජාලයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මේ නීති විරෝධී ටින් මාළු තබා ගැනීම අලවිය සහ බෙදා හැරීම යටතේ සැකකරුවන් සහ අත්අඩංගුවටගත් භාණ්ඩ අගෝස්තු 21 වෙනිදා කුලියපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි වැදගත් තොරතුරු එසනින් දැන ගැනීම සඳහා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.